උදෑසන 7ට ආරම්භ වුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට පස්වරු 4ට අවසන් කරා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම සඳහා මධ්‍යස්ථාන 576ක ඡන්ද විමසීම කාරණා සිදු වුණා. දැන් ඒ සියලුම විමසීම් අවසන් වෙලා ඡන්ද පෙට්ටි සීල් තබා මුද්‍රා තබා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාම සඳහා සූදානම් සිටින මොහොතක්. අද දිනේ ඡන්ද ප්‍රකාශ කිරීම දිහා බැලුවාම 60කට ආසන්න ඡන්දදායකයන් ප්‍රමාණයක් තමන්ගේ ඡන්දය පාවිච්චි කර ඇති බවට තමයි තොරතුරු ලැබෙමින් පවතින්නේ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ වෙනදාට වඩා ඡන්ද ප්‍රකාශ කිරීමේ අගය පහත වැටි ඇති ආකාරයක් තමයි මේ මොහොත වන විට අපට නිරීක්ෂණය කරන්නට පුළුවන්කමක් ලැබී තිබෙන්නේ. උදෑසන සිට ඡන්ද විමසීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කිසිදු ගැටලුවකින් තොරව නිදහස් සහ සාධාරණව සිදු වුණා. ඒ පිළිබඳව සියලු ආරක්ෂක විධිවිධාන ඉදීම් පිළිබඳ ආරක්ෂක අංශ වලට අපගේ ස්තුතිය පුද කරන්නට කැමැතියි. ඒ වගේම ඡන්දදායකයන්ටත් සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් වලටත් අපේ ස්තුතිය පළ කරන්නට කැමැතියි. දැන් අපි ඉදිරියේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ උදෑසන කරන ලද ඡන්ද විමසීමේ ඡන්ද ගණනය කිරීමේ කටයුතු. ඒ සඳහා මධ්‍යස්ථාන 232ක් සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව සමහර ඡන්ද මධ්‍ය විමසීම් කරපු ස්ථානවලම ගණන් කිරීමත් තවත් සමහර මධ්‍යස්ථාන වෙනත් තැන්වල ඡන්ද ගණන් කිරීමත් සිදු කරනු ලබනවා. අද පස්වරු 4ට හරියටම මධ්‍යස්ථාන 204කදී තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භ වුණා. මේ වෙන විට තැපැල් ඡන්ද ගණනය කිරීම සිදු වෙනවා. කෙසේ වෙතත් තව ස්වල්ප මොහොතකින් පස්වරු 4:45 පමණ වන විට සියලුම ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන මත ළඟා වේ යයි විශ්වාස කරනවා. ඒ අනුව එම වේලාවේ සිට ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි කාර්ය මණ්ඩල ඒ සඳහා සූදානමින් සිටිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි අධ්‍යයනයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම කොට්ටාස මට්ටමින් සිදු කරන ආකාරයට නිකුත් කිරීමට. එම කොට්ටාස ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම රාත්‍රී 8:30 පමණ වෙන විට සිදු කරන්නට පුළුවන් වේයයි අප විශ්වාස කරනවා. ඉන්පසුව එම ප්‍රතිඵල බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රතිඵල නිකුත් කිරීමේ මධ්‍යස්ථානට ළඟා වූ පසු පළාත් පාලන ආයතන මට්ටමින් වූ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒ අනුව සකස් කරන ලද ප්‍රතිඵල මැතිවරණ කමිෂන් සභාවේ අනුමැතියට යොමු කර ඒ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව රාත්‍රියේ 11 පමණ වන විට අපගේ පළාත් පාලන ආයතන මට්ටමේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන්කමක් ලැබෙයි අප විශ්වාස කරනවා. අද දවස අපිටම ඡන්දදායකයන්ටත් අපටත් ඉතාම පහසු දිනයක් බවට පත් වුණා. වර්ෂාව අද දවසේ පතිත නොවීම නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දැඩි වර්ෂාමය තත්ත්වයක්. නමුත් මේ මොහොත වන විටත් අපිට වර්ෂාවෙන් බාධාවක් නැතුව අපේ ඡන්ද විමසීම ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට අපිට අවකාශය ලැබී තිබෙනවා.